ආයිබුවන් කැලෑකොරාල මේ දැන් ආවේ ගොල්ලන්ට විශේෂ දෙයක් පෙන්වන්න. විශේෂ දෙයක් කියන්නේ මේක අනිවාර්යයෙන්ම ඔයාලට දකින්න ලැබෙන විශේෂී දෙයක්. ශාකයක් අපේ රට ආවේනික ඇටි කෙහෙල් ගහක් පෙන්වන්න යන්නේ. මේ ඇටි කෙහෙල් හැදෙන්නේ තෙත් කලාපීය වනාන්තරවල උච්චත්වය අනුව තමයි හැදෙන්නේ. හැමතැනම හදන්න බෑ. හැදෙන්නේ අපි ලංකාවේ කොහෙ ගිහිල්ලා හැදුවත් කැලෑකොරාලත් ගෙනල්ලා බැලුවා හදන්න අමාරුයි. නමුත් අද මෙතෙන්ට ඇවිල්ලා ඔයගලන්ට විශේෂ දැනුමක් ලබා දෙන්න යන්නේ. මෙන්න ඇටි කෙහෙල් හොඳ කැනක් හැදිලා තියෙනවා. සත්තු චුට්ටක් කාලා තියෙනවා. බලමු අපි කොහොමද ඒක කපා ගන්න කියලා රසී සහෝදරයත් එක්ක බලමු. අපි චුට්ටක් කාලා තියෙනවා. මේ ගහ ඇටි කෙහෙල් ගහ බලා ගන්න. මේ තියෙන ඇටි කෙහෙල් කන. ඕක තමයි ඇටි කෙහෙල් කන්නේ. උගුඩු ඇටි කෙහෙල් කෑ වගේ කියන්නේ මෙන්න ඇටි කෙහෙල්. මේක තමයි ඇටි කෙහෙල් කන. අපි දැන් මේක අරන් යනවා. ඉදිලා නැහැ තාම නේද? ඉදිච්ච එක ගෙඩියක්. ඉදිච්ච ගෙඩියක් තියෙනවලු බලමු පොඩ්ඩක්. බලමු. බාන දිගාරින්න. ඕක යන බිමින් තියලා අපි ඉදිච්ච එක ගෙඩියක් තියෙනවා. මේ මේකේ ඇට තියෙනවා. ඔව් මේක දිග අරපුවාම මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට මේ ඇට තියෙනවා. කන්න පුළුවන් සාමාන්‍ය පැණි. කා වැලුවා පොඩි පැන් රහකුත් තියෙනවා. තනිකරම මේකේ තියෙන්නේ මේ විදිහට ඇට තමයි තියෙන්නේ. නෝම් බලන්න. ඔන්න ඇටි කෙහෙල්. ඒක තමයි ශ්‍රී ලංකාවට ආවේනික වූ තෙත් කලාපීය වනාන්තර වල පිහිටා තියෙන කඳු වල උච්ච බිම් වල තමයි මේක පිහිටන්නේ. මේක තමයි ඇටි කෙහෙල්. හරි බොහොම ස්තුතියි.